Hi guys, කොහොමද ඔයාලට? ඉතින් සුබලුත් අවුරුද්දක් වේවා කියලා සේරම දෙනාට ප්‍රාර්ථනා කරනවා. මම අද ආවේ අලුත් වීඩියෝ එකක් අරගෙන අලුත්ම විදිහේ වීඩියෝ එකක්. මේ වගේ B5 පොතකට අපි කොහොමද ලේසියෙන්ම A4 කොලයකින් කවරයක් දාගන්නේ කියලා බලමු. හරි, වැඩි විස්තර කතා කරන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. අපි මුලින්ම කරන්න ඕනේ මේ වගේ සුදු A4 කොළ දෙකක් ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ V5 පොතකට මේක ඇත්තටම හොඳයි. අපේ බබාලට ඉස්කෝලේ යන නිසා එයාලට කාලයක් නැහැ. ඉතින් වැඩි වියදමක් කරන්න බෑ. ඒ නිසා තමයි මම මේ ක්‍රමේ හොයාගත්තේ. ඒක මම ඔයාලට කියලා දෙනවා. මේ විදිහට එක පැත්තක ගම් ගාලා පොතේ මෙන්න මේ විදිහට අලවලා මේක මෙන්න මෙහෙම නමනවා. මේ පැත්තත් මේ විදිහට නමනවා. සාමාන්‍යයෙන් අපි මේ දිමයි කොලයක් අරගෙන පොතකට කවර දාන්න ගියාම දිමයි කොලයක් රුපියල් 50ක් 60ක් වගේ වෙනවා. මේ A4 කොලයක් රුපියල් සුදු A4 කොලයක් සාමාන්‍ය රුපියල් 5කට විතර ගන්න පුළුවන්. දැන් නම් මං හිතන්නේ රුපියල් 8ක් විතර වෙයි. ඒත් අපිට ලාභයි මේක. අනිත් පැත්තත් ඒ විදිහටම අලව ගන්නවා. ඇත්තටම ගොඩක් වෙලා යන්නේ නැහැ. ගොඩක් ලේසි, පහසුයි. මේ දවස්වල අම්මලාට තියෙන ඉතින් එකම දේ පොත්වලට කවර දාන එකනේ. ඒකට මම හිතනවා මේක ලේසියි කියලා. දැන් මෙතන හිස්තැන්න පේනවනේ. ඒකට අපි මේ අපේ ඉස්කෝලවල නම් විෂයට දෙනවා මෙහෙම මේ තීරුවක්. ඒ තීරුව මෙන්න මෙහෙම කරලා මෙතනින් ඔය අලවනවා. මෙහෙම කරලා අලවනවා. ඊට පස්සේ වැඩි කොටස කපලා අයින් කරලා නම බබාගේ නම දානවා. අපේ ඉස්කෝලේ නම් පන්තියෙන් පන්තියට මේ වගේ පාටක් තියෙනවා. 9 මගේ පුතා ඉන්නේ 9. එයාලගේ පන්තියේ නම් මේ රෝස පාට තමයි ඉතින් පන්තියට දීලා තියෙන පාට. ඒක මේ විදිහට ත්‍රිකෝණයක් වෙන්න කපාගෙන මෙන්න මේ පොතේ මෙතන මුල්ලෙන් අලවනවා. ඊටසේ සබ්ජෙක්ට් එක මේ විදිහට නම් දානවා එහෙම. හරි. කවර දාලා ඉවරයි. දැන් අපි මේකට ඉදිකොල දාමු.
ඉතින් මම මේ දෙන වීඩියෝ හොඳයි නම් ඔයාලා ආසයි නම් මගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්න bell icon එකත් click කරලා තියාගන්න ඒ වගේම එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාලට දාපු ගමන් බලා ගන්න පුළුවන් මේ වගේ වීඩියෝ මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් හැමෝගෙම මම ඉල්ලන්නේ මගේ channel එක subscribe කරලා මට පොඩි සහයෝගයක් ලබා දෙන්න කියලා තමයි බලමු ස්ටෙප් එක වදින්නේ බලන්න හරි ඉවරයි කොහොමද ක්ලීන් පිළිවෙලයි ලස්සනයි පිරිසිදුයි ඉතින් මම මේ කියලා දුන්න විදිහ ලේසි නම් පහසුයි නම් ඔයාලගේ බබාලගේ ඉස්කෝලවල මේ පොත්වලට කවර දාන්න ඩිමයි කොළ දිග අරගෙන කප කපා ඒවා පොඩි වෙනවා එහෙන් නවන්න බෑ අනිත් එක කොළයකින් දාන්න පුළුවන් පොත් 3කට 4කට විතරයි මම හිතන්නේ මේ ක්‍රමය ගොඩාක් ලේසි පහසුයි මගේ මේ ක්‍රමය හොඳයි නම් මගේ channel එක subscribe කරන්න මට පොඩි සහයෝගයක් දෙන්න bell icon එක click කරලා තියාගන්න කමෙන්ට් කරන්න මම ඔයාලගෙන් ඉල්ලන්නේ එච්චරයි අද දවසට අද වීඩියෝ එකෙන් මම යනවා පස්සේ වීඩියෝ එකකින් හම්බෙමු සුබ දවසක් හැමෝටම